සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී ඔයාලා හැම කෙනෙක්වම අදත් අස්වැසුම වෙතින් ගේන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද 20යි ජනවාරි 29 වෙනි බදාදා මම ඔයාලට පොරොන්දු වුණ විදිහටම ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ජනවාරි 28 වෙනිදා ඒ කියන්නේ ඊයේ දිනේදී බැංකුවට වැටලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් රජයේ විශේෂ නිවේදන කිහිපයක් ලබා දීලා තියෙනවා. ඒ විශේෂ නිවේදන කිහිපය ලැබුණු සැනින් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ අස්වැසුම YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාටත් රුපියල් 5000ක මුදල් තයාගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මම මෙතනින් රතු පාටින් රවුන්ඩ් කරලා පෙන්නන තැන මුලින්ම ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මගේ අස්වැසුම් channel 4 පෙන්වාවි. මුලින්ම උඩින්ම තියෙනවා අස්වැසුම කියලා channel එකක්. එතන ඒ channel එක ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා button එකක්. ඉතින් මුලින් මේ subscribe කියන button එක උඩින් click කරගන්න. ඊට පස්සේ ඒකට යටින් තියෙනවා අස්වැසුම හරිම තොරතුරු කියලා channel එකක්. එතන ඒකෙනුත් තියෙනවා සුදු පාට subscribe කියලා button එකක්. ඒකත් click කරගන්න. ඊට පස්සේ තියෙනවා එසන තොරතුරු කියලා channel එකක්. ඒකෙත් අර විදිහටම සුදු පාටින් subscribe කියලා button එකක් තියෙනවා. ඒකත් click කරගන්න. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඉතින් ඒකෙත් තියෙන සුදු පාට subscribe button එක click කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මගේ එකම එක YouTube channel එකක් හරි subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක මුදල් තයාගයක් දිනා ගන්න පුළුවන්. ඔයා මේ YouTube channel 4ම subscribe කරලා තිබ්බොත් රුපියල් 5000 ගානේ රුපියල් 20000ක මුදල් තයාගයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඉතින් හෙට දවසේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ අද 20යි ජනවාරි 29 වෙනි බ්‍රහස්පතින්දා ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ඊයේ දිනේදී ඒ කියන්නේ ජනවාරි 28 වෙනි බදාදා දිනේදී බැංකුවට වැටලා තියෙනවා. ඉතින් පළවෙනි අදියරේ කට්ටියටයි දෙවෙනි අදියරේ කට්ටියගේ මුදල් තමයි මේ විදිහට බැංකුවට වැටලා තියෙන්නේ. ඉතින් ඊයේ දිනේදී ගොඩක් කට්ටිය බැංකුවට ගිහිල්ලා මේ අස්වැසුම් මුදල් අරගෙන තිබුණා. ඒ නිසා ඔයාට ඊයේ දිනේදී මේ අස්වැසුම් මුදල් බැංකුවෙන් ලබා ගන්න බැරි වුණා නම් අද දවසේ අද 20යි ජනවාරි 29 වෙනිදා ඉතින් අද දවසේ ඔයාලට බැංකුවට ගිහිල්ලා මේ මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊයේ දවසේ ගොඩක් කට්ටිය අස්වැසුම් මුදල් ගත්ත හින්දා ඊයේ ගොඩක් පෝලිං තිබ්බ බැංකුවල. ඉතින් අද දවසේ පෝලිං අඩුයි. අද සහ හෙට තමයි ඔයාලට මම කියන්නේ සුදුසුම දවස මේ අස්වැසුම් මුදල් ලබා ගන්න. ඉතින් ලබා ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා අස්වැසුම් මුදල් ලබා ගන්න. ඉතින් ඒ වගේම තමයි පෙබරවාරි මාසේ අස්වැසුම් මුදල් ගැනත් මම වීඩියෝස් අරගෙන එන්නම්. දැන් ජනවාරි මාසේ අස්වැසුම් මුදල් වලට ලැබුණානේ. ඊළඟට පෙබරවාරි මාසේ අස්වැසුම් මුදල් නම් ප්‍රමාද වෙන්නේ නැතුව අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අදට මෙවැනි තොරතුරු තමයි මම අරගෙන ආවේ. තවත් මෙවැනි විශේෂ තොරතුරු සමගින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.